එපා. ඕකට තියෙන හොඳ උදාහරණ තමයි අලියයි කතන්දරය. හරිද? අර අලියෙක් ඔය අලින්ව ගැට ගහන්නේ ගොඩක් වෙලාවට අලින්ව ගැට ගහලා තියෙන දන්වැල මේ කලිනුත් කියලා තියෙනවා අලින්ව ඇට ගහලා තියෙන දන්වැල අලින්ට හරි ලේසියෙන් කඩා ගන්න පුළුවන්. ඔය අලියාගේ ශක්තියත් එක්ක ගත්තාම අලියාව ගහේ ගැට ගහලා තියෙන හෝ ඒ මොකක් හරි තැනක ගැට ගහලා තියෙන දන්වැල කියන සිම්පල් කේස් එකක්. අපිට නිකන් පොඩි නූල් කෑල්ලක් කඩා ගන්නවා ඒ කේස් එකක් අලියාගේ ශක්තියට සාපේක්ෂව ඒ දන්වැල කියන්නේ. ඒව ගැට ගහලා තියෙන දන්වැල කියන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔය අලියාව පොඩිම කාලේ ඉඳන් තමයි ඔය දන්වැලේ ගැට ගහන්නේ. අලියා ගොඩක් වෙලාවට හීලෑ කරද්දී ඔය අලිය පොඩි කාලේ ඉඳන් හීලෑ කරගෙන යද්දී අලියා එන පොඩිම කාලේ ඔය බර දන්වැලකින් තමයි ඔය ගැට ගහලා තියෙන්නේ. ඉතින් පොඩි කාලේ පොඩ try කරලා බලනවා ඒක කඩන්න පුළුවන්ද කියලා. පොඩ පොඩි කාලේ උත්සාහයක් දරනවා ඌ මට කඩන්න පුළුවන්ද කියලා. උට කඩන්න බෑ. පොඩි කාලේ උගේ තිබිච්ච ශක්තියත් එක්ක ඌ ඒක අසාර්ථක වෙලා යනවා මේ උට කඩගන්න බෑ. ඉතින් ඌ පොඩි කාලේ කඩන්න මේක කඩන්න උත්සාහ කරලා අසාර්ථක වෙලා යම් කාලයක් ගියාම ඌ හිතන්න පටන් ගන්නවා මේ දංගල ඉතින් කොහොමත් කඩන්න බෑ දැන් try කරලා වැඩක් නැහැ කියලා උට හිතෙන්න පටන් ගන්නවා. ඇත්තටම ඌ ලොකු කාලේ ගැට ගන්නෙත් ඔය ඇත්තටම ඊටත් වඩා බොහොම ලේසි මේ කඩන්න පුළුවන් දන්වැලක. නමුත් ලොකු කාලේදී ඌ try කරන්නේ නැහැ දන්වැල කඩන්න. මොකද ඌ හිතනවා පොඩි කාලේ මම බැලුවා ඉතින් මේක කොච්චර බැලුවද හරියන්නේ නැහැ නේ මං වගේ කෙට්ටෝ දන්වැල කඩන්න බැරි වෙයි. ඔය දන්වැල කඩන්න මගේ ශක්තිය මදි කියන තමයි ඌගේ ඔළුවේ හැම වෙලාවෙම තියෙන්නේ. ඒ නිසා ඌ දන්වැල කඩන්න විශේෂ ප්‍රයත්නයක් දරන්නේ නැහැ. එතකොට අලියට දන්වැල කඩන්න බැරුව නෙමෙයි අලියා ඉන්නේ. හරිද? ඒ නිසා මේ ඕක හරි ප්‍රසිද්ධ කතන්දරයක් ඔය තමන්ගේ self courage එක කියන තමන් ගැන තමන්ට තියෙන විශ්වාසය ගැන කතා කරද්දී අපි මොකක් හරි දෙයකින් හිතාගත්තට පස්සේ අපිට බෑ කියලා අපිට කරන්න බෑ කියලා ඒ අපි හැමදාම හිතාගෙන අපිට බෑ කියලා. හරි. ඒ නිසා ඕකෙන් මිදෙන්න කරුණා කරනවා. ඩක් ගාලා ඕකෙන් මිදෙන්න try කරන්න උත්සාහ කරන්න ආයිත් දංගල කරන්න උත්සාහ කරන්න ඩක් ගාලා වෙලාව දංගල කැඩේ.